ඔයාලා සියලු දෙනාටම අද මම කියලා දෙනවා ඔයාලා පදින බයික් එකේ තියෙන මෙන්න මේ කොටස ගැන. මෙන්න මේ කොටස අපිට බයික් වලත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පෙට්‍රල් 3 wheel වලත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කොටස ගැන මම අද ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකේ සරලවම කියලා දෙනවා. අපි ඉස්සෙල්ලම බලමු මෙන්න මේ කොටසට කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ කොටසට තමයි කියන්නේ රෙගියුලේටර් රෙක්ටිෆයර් කියලා. එහෙම නැත්නම් මේකට ගොඩක් කට්ටිය රෙක්ටිෆයර් කියලාත් කියනවා. එතකොට මේකෙන් කරන්නේ AC වෝල්ටේජ් එකක් DC බවට හරවන එක. හොඳට අහගන්න මෙන්න මේ කොටසෙන් කරන ප්‍රධානම රාජකාරිය තමයි AC වෝල්ටේජ් එකක් DC බවට පරිවර්තනය කරන එක. එතකොට මෙන්න මේ බයික් එකේ තියෙන කොටස්, ඒ කියන්නේ බයික් එකේ තියෙන ඉලෙක්ට්‍රික් කොටස් වැඩ කරනවා නම් AC වෝල්ටේජ් එකකින් ඒක වැඩ කරන්න බෑ. වැඩ කරන්න අමාරුයි. වැඩ කරන්න ඕනියවත් තියෙනවා, නැතිවත් තියෙනවා. එන්නේ වැඩ කරන්න ඕනියවට අවශ්‍ය කරන DC වෝල්ටේජ් එක මෙන්න මේකෙන් තමයි හදලා හැම තැනකටම බෙදලා දෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මෙන්න මේ බයික් එකේ කොයිල් පැක් එක තියෙනවා එහා පැත්තේ. එන්නේ කොයිල් පැක් එකෙන් හදනවා AC වෝල්ටේජ් එක. ඒ කියන්නේ කොයිල් පැක් එක හරහා AC වෝල්ටේජ් එකක් හදනවා. ඒ හදන AC වෝල්ටේජ් එක මෙන්න මේ වෑර් හරහා මෙන්න මේ විදියට මෙන්න මෙයාට දෙනවා. ඒ කියන්නේ වෑර් හරහා මෙන්න මේකට අරගෙන එනවා. ඒ අරගෙන ආවට පස්සේ මෙන්න මේක හරහා ඒ අරන් ආපු AC වෝල්ටේජ් එක DC බවට පරිවර්තනය කරලා එහෙම නැත්නම් DC වෝල්ටේජ් එකක් බවට හරවලා වෑර් හරහාම එළියට අවුට් කරනවා. ඒ කියන්නේ මේ අවශ්‍ය කරන හැම තැනකටම බෙදලා දෙනවා. ඔන්න ඕක තමයි මෙන්න මේ රෙගියුලේටර් රෙක්ටිෆයර් එකෙන් කරන ප්‍රධානම රාජකාරිය. ඒ වගේම තමයි ඔයාලගේ වාහනේ තියෙන මෙන්න මේ බැටරි එක. මෙන්න මේ බැටරි එකක් කවදාවත් AC වෝල්ටේජ් එකකින් charge කරන්න බෑ. මෙන්න මේ බැටරිය charge කරන්නෙත් මෙන්න මෙයාගෙන් දෙන DC වෝල්ටේජ් එකෙන්. ඒ කියන්නේ මෙන්න මේ රෙක්ටිෆයර් එකෙන් දෙන DC වෝල්ටේජ් එකෙන් තමයි මෙන්න මේ බැටරියත් හරියටම charge කරලා දෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය වෝල්ටේජ් ප්‍රමාණයට මෙන්න මේ බැටරිය charge වෙන්නේ මෙන්න මේ රෙක්ටිෆයර් එකෙන් දෙන වෝල්ටේජ් එකෙන්. ඊට පස්සේ ගත්තම දැන් මේක ඇවිල්ලා Yamaha FZ බයික් එකක්. සමහරක් බයික් වල තියෙන මෙන්න මේ රෙගියුලේටර් රෙක්ටිෆයර් වලින් ලයින් එකක් යනවා ඔයාලගේ වාහනේ ඉස්සරහා තියෙන මෙන්න මේ හෙඩ්ලයිට් බල්බ් එකට. උදාහරණ වශයෙන් ඕගොල්ලොන්ට මම බයික් කිහිපයක් කියන්නම්. එකක් තමයි CT100 බයික් එක, ඊට පස්සේ ගත්තම් ප්ලැටිනා එක, ඩිස්කවරි එක, ඊට පස්සේ ගත්තම් පල්සර් එක. ඔන්න ඔය කියන බයික් වල මෙන්න මේ රෙක්ටිෆයර් එකෙන් ලයින් එකක් එක්කෝ ඩිරෙක්ට්ම ස්විච් එකට ගිහිල්ලා බල්බ් එකට එන ඒවාක් තියෙනවා. එහෙම නැත්නම් ඔය පල්සර් බයික් වල එහෙම කෙලින්ම මෙතනින් DC වෝල්ටේජ් එක රිලේ එකකට දීලා රිලේ එකක් හරහා තමයි හෙඩ්ලයිට් එකට යවන්නේ. අන්න එහෙම යවන ඒවාත් තියෙනවා. ඉතින් අද ඔයගොල්ලෝ හැමෝටම මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්න දේ ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා විශ්වාස කරනවා. මෙන්න මේ රෙක්ටිෆයර් ගැන සරල අවබෝධයක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මම මෙන්න මේ රෙගියුලේටර් රෙක්ටිෆයර් ගැන සම්පූර්ණ විස්තරය මගේ YouTube channel එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මොකද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න මතක ඇතුවම මේ වගේ වටිනා වැදගත් වීඩියෝස් මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන්ම. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක නම් මේ වගේ වටිනා වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.